මේ පට්ට ජීවිතේ මේ පිස්සුද අයියා කියලා හිටියේ. Hey guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න වෙනදා වගේම ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මට සමා වෙන්න වීඩියෝ එක ගේන්න ගොඩාක් කාලයක් ගියා. මොකද මං අසනීපෙන් හිටියා. තාමත් අසනීපෙන් තමයි ඉන්නේ. වොයිස් එක එච්චර කියා කරන්න එපා ඒ හින්දා. බොඩි මේ අක්කයි මයි දෙන්නම ලෙක්චර්ස් එහෙම ඔක්කොම ඉවර කරලා මේ ලෑස්ති වෙන්නේ අපි නුවරඑළිය ට්‍රිප් එකක් යනවා. ඉතින් ඒක යන්න තමයි මේ අපි කාලා පීලා ලෑස්ති වෙන්නේ. නුවරඑළිය කියලා කිව්වට නුවරඑළිය විතරක්ම නෙමෙයි බණ්ඩාරවැල දියතලාව සයිඩ් එකටත් වෙන තමයි අපි ගියේ. ඉතින් ඒ ඔක්කොම මේ vlog එකෙන් මම අද අරගෙන එනවා. බෝඩිම ළඟින් පාරට පාන්දරම යන්න බැරි හින්දා හැමෝටම යන්න පුළුවන් එකම තැනකට අපි ගිහිල්ලා මේ ලෑස්ති වෙන්නේ අපේ ට්‍රිප් එක යන්න. දැන් වෙලාව පාන්දර 1ට විතර ඇති. මේ ඉන්නේ යන්න නුවරඑළිය කියලා දැනම මට ජර්සි ඕනේ නැහැ මට සීතල නැහැ කියලා කියපු එක්කෙනෙක්. අපි නුවරඑළියට යන පාරේදී අපිට ශ්‍රීපාදස්ථානය ලස්සනට පෙනුණා. හැබැයි මේ වීඩියෝ එක නම් ඒ ලස්සනට පෙනිච්ච වීඩියෝ එක නෙවෙයි. මේකේ හරියට පේන්නේ නැතුව ඇති. ඔය උඩම ලයිට් එකක් වගේ පේන්නේ ශ්‍රීපාදස්ථානේ මුදුන. යනකම් මම කල්පනා කරපු දෙයක් තමයි අපි ඉච්චර මුදෙන් ආවේ ඇයිද කියන එක. හැබැයි මේ ලස්සන වීව් එක දැක්කම මට උදේම ආපු එක හොඳයි කියලා නම් හිතුණා. අපි නුවරඑළියට යන පාරේ දියඇලි දෙකක් තිබුණා. ඒකේ පළවෙනි එක තමයි මේ ඩෙවෝන් නැල්ල. පස්සේ හම්බුණ දියඇල්ලේ ළඟ තිබුණ වීව් එකක්. මම මේ ගෙවල් පෙළිය නම් මොකද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මාරම ලස්සනට ඒක තිබුණා. මට මතක හැටියට අපි උදෙන්ම තමයි ගෙගිරි පාක් එකට ගියේ. ඉතින් කවුරුත් හිටියේ නැහැ කියන්නේ ටික දෙනෙක් හිටියා. ගොඩාක් ලොකුවට වෙනදා තරම් නම් සෙනගි හිටියේ නැහැ. අපි උදෙන්ම ගියපු හින්දා. අපි දෙන්න චීස් නේ මින්නකෝ එන්න Tuin tiyanna anage hal tiyanna hari අපි දෙන්නටත් හායි කිය කෝ පොඩක් හායි එන්න වෙන්නේ bye Aina number 1 column number 1 column ඔය bye bye ඔය හලන්නේ නැද්ද
එකේ ගොඩක් වොයිස් කරේ නැහැ. මොකද මට හිතුණා ඔරිජිනල් සවුන්ඩ් වලින්ම තියෙන එක හොඳයි කියලා. මේ මට මතක හැටියට හෝටන් ප්ලේන්ස් වලට යන පාර බලනකො කොච්චර ලස්සනයිද කියලා ඒ පාරවල්. මේ පොකුණේ විශේෂත්වයක් තියෙනවා කියලා කිව්වා. මට මතක හැටියට නම් කහ පාට නෙළුම් මල් පිපෙන්නේ මෙතන විතරයි කියලා තමයි කිව්වේ. හෝටන් තැන්නේ පයින් ඇවිදගෙන යන්න පුළුවන් තැනකුත් තියෙනවා. 1 කිලෝමීටර් ගාණක් දුරට ඇවිදගෙන යන්න ඕනි සත්තු බලන්න පුළුවන් කියලා තමයි කිව්වේ. හැබැයි අපි නම් ඇවිදගෙන ගියේ නෑ. ඒ වෙලාවේ අවුවත් ගොඩක්ම සැරට තිබුණා. අනිවාර්යයෙන්ම නුවරඑළිය යනවා නම් ඔහියට යන්න අමතක කරන්න එපා. එතනත් මාරම ලස්සන වයිබ් එකක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ගිහිල්ලා විඳලාම බලන්න ඕනි. ඒ තරම්ම ලස්සනයි. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ දවස් 2ක 3ක විතර ඉඳන් මට එකම දවසේ වොයිස් කරලා ඉවර කරගන්න බැරි වුණා. බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දත් එක්ක කොහොම හරි අද වෙද්දි නම් මගේ සවුන්ඩ් එක තිබ්බටත් වැඩිය ගොඩක් අවුල් ගිහින් තියෙන්නේ. ඒක එච්චර කෙයා කරන්න එපා. ඒ හින්දා වොයිස් එක හරියනකන් හිටියේ නැත්තේ මොකද තව vlog තියෙනවා මට ගේන්න. ඉතින් මම මේ vlog එක ගේනවා කියලා post එකක් share කරලා දැන් ගොඩක් කාලයක් වෙනවා. මට සෑහෙන කාලයක් ගියා vlog එක ගේන්න. ඉතින් ඒ හින්දා කටහඬ හරියනකන් හිටියොත් තව කාලයක් යන හින්දා මං හිතුවා පුළුවන් විදිහට පුළුවන් ටිකට වොයිස් කරනවා කියලා. අපි මේ ඊළඟට යන්නේ ගොඩක් අය කියනවා ඒකට මිහිපිට දිව්‍ය ලෝකේ කියලා. ඒ තමයි කුඹල්වෙල මහමෙවුනා අසපුවට. ඇත්තටම ඒක මාරම ලස්සනයි. මේ හරියන්නයි යද්දි මට දැනුනේ මම ගෙදර යනවා වගේ ෆීලින් එකක්. මොකද මම යන්නේ මේ වගේ පාරකනේ. ඉතින් ඒ වගේ ෆීලින් එකක් තමයි මට ඒකේ අර කන්දෙන් උඩට යද්දි දැනුනේ. මේ කුඹල්වෙල අසපුව ප්‍රධාන පාරටත් මාරම ලස්සනට පේනවා. මේකෙත් උඩම තමයි මේ කුඹල්වෙල අසපුව තියෙන්නේ. හරිම ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් යන්න ගිහිල්ලා වැඳලා කරලා එන්න. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. අසපුවේ මම ගොඩක් වීඩියෝස් ගත්තේ නෑ. මොකද සමහර තැන්වල වීඩියෝස් ගන්න පුළුවන්කමකුත් තිබ්බා. සමහර තැන්වල වීඩියෝස් ගන්න කැමරාව පාවිච්චි කරන්න බෑ කියලා තිබුණා. ඒ කියන්නේ මම හරියටම දන්නේ නැති හින්දා මට ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක තමයි වීඩියෝස් ටිකක් මම එතනදී ගත්තේ.
දවස ගෙවුනේ. ඉතින් මෙතනින් පළවෙනි දවස ඉවර වෙනවා. අපි නතර වුණේ දියතලාවේ. මේ තමයි අනිත් දවසේ උදේ මං ගත්ත වීඩියෝස් ටිකක්. සූට් මේක. එයාට මොන වෙයි ඕනේ? හා? පොඩි වැඩකට දෙවෙනි දවසේ සබරගම කැම්පස් එකටත් යන්න පුළුවන් වුණා. ඇතුළට නම් ගියේ නැහැ. එළියේ ඉඳන් තමයි ඕකේ වීඩියෝ එක ගත්තේ. වෙන යුනිවර්සිටි එකකට ගියත් මන් දන්නේ නැහැ හැම යුනිවර්සිටි ළමෙක්ටම එහෙමද කියන්න. මට නම් ඕනම යුනිවර්සිටි එකකට ගියාම අමුතු හැඟීමක් දැනෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැති හැඟීමක්. ෆයිනලි අපිට නාන තැනක් හම්බුණා. මේක රත්නපුර පැත්තේ තමයි තියෙන්නේ. මට හරියට නම මතක නැහැ. එතන ගොඩාක් නාන තැන සෙනගේ හිටියා. ඉතින් ඒ හින්දා මම වීඩියෝස් මුකුත් ඒ හරිය ගන්න ගියේ නෑ. ඒක හරිය නැති හින්දා. ඒ හින්දා මට ඔයාලට ඒ තැන පෙන්නන්න විදිහක් නෑ. ඔය විදිහට ලස්සන දවස් දෙකක් ගත කරලා අපි ආපහු කොළඹට ආවා.